ඔබේ නිවසේ මුදල් ශාකයක් තිබේද? එසේනම් අද ඔබ ඉතා වටිනා සහ සරල රහසක් ඉගෙන ගන්නවා. ඔබට එක් මුදල් ශාකයකින් නව පැල 10ක් පවා පහසුවෙන් සෑදිය හැකි බව ඔබ දැන සිටියාද? බොහෝ දෙනාට මේක ගැන දැනුමක් නැහැ. නමුත් ඇත්තටම නිවැරදි ක්‍රමය අපි දැනගත්තොත් එක් ශාකයකින් බොහෝ පැල ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතාමත් සරල පියවර කිහිපයක් අනුගමනය කළාම ඔබටත් ඔබේ නිවසේ නව මුදල් ශාක පැල බොහෝමයක් සෑදිය හැකි. ඒ නිසා අද මේ වීඩියෝවෙන් මුදල් ශාකයක් පියවරෙන් පියවර නිවැරදි ලෙස ප්‍රචාරණය කරන ආකාරය මම ඔබට පැහැදිලිව පෙන්වන්නම්. මුදල් ශාකය කියන්නේ ඉතා වේගයෙන් වර්ධනය වන නිවසේ පහසුවෙන් පෝෂණය කළ හැකි ලස්සන ශාකයක්. මෙහි වැල් දිගින් දිගට වර්ධනය වන විට ඔබට එම වැල්වලින් කැබලි කිහිපයක් කපාගෙන නව ශාක සෑදිය හැකි. එම ක්‍රියාවලිය තමයි අපි ප්‍රචාරණය කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ එකම ශාකයකින් තවත් නව ශාක බොහොමයක් සෑදීම කියන එකයි. හොඳම දේ තමයි මේ ක්‍රමය ඉතාමත් සරලයි. විශේෂ උපකරණ කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා නිවසේ සිටින ඕනෑම කෙනෙකුට පහසුවෙන් මේ දේ කරන්න පුළුවන්. පළමුව ඔබේ මුදල් ශාකයෙන් නිරෝගී සහ ශක්තිමත් වැලක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ. ඔබ තෝරා ගන්නා වැල හොඳ කොළ පැහැයක් ඇති ලස්සන හා සුවඳ ඇති කොළ වලින් සමන්විත විය යුතුයි. එවැනි වැල් වලින් නව මුදල් ඉක්මනින් වර්ධනය වීමේ හැකියාව වැඩි. ඒ වගේමයි ඉතා දුර්වල වියලි හෝ කහ පැහැයට හැරුණු කොළ ඇති වැල් තෝරා ගැනීමෙන් වළකින්න. එවැනි වැල් තෝරා ගැනීමෙන් නව ශාක සාර්ථකව වර්ධනය වීමේ හැකියාව අඩු විය හැකියි. ඒ නිසා හොඳින් වර්ධනය වෙමින් පවතින නිරෝගී වැලක් තෝරා ගැනීම මෙම ක්‍රියාවලියේ පළමු හා වැදගත්ම පියවරයි. දැන් දෙවන පියවරට යමු. මුදල් ශාකයේ වැල මත කුඩා ගැටයක් ඔබට දැකගත හැකි. මෙම ගැටය තමයි ඉතා වැදගත් කොටස. නව මුදල් වර්ධනය වන්නේ බොහෝ විට මෙම ගැටය අසලින්. එබැවින් වැල කපා ගන්න විට ගැටය අසලින් කපා ගැනීම ඉතා වැදගත්. සැහැල්ලුවෙන් කුඩා කැපුමක් එන එම කොටස ප්‍රධාන වැලෙන් වෙන් කරගන්න. ඊට පසුව මෙම ගැටය සහිත කොටස නව මුල් වර්ධනය වීමට ඉතා හොඳ ආරම්භයක් ලබා දෙනු ඇත. දැන් කපාගත් මුදල් ශාකයේ කොටස පිරිසුදු වතුර ඇති වීදුරු බඳුනකට හෝ බෝතලයකට දමන්න. මෙහිදී වැදගත් වන්නේ ගැටේ ඇති කොටස වතුරට ඇතුල් වීමයි. ඒ වතුර පිරිසුදු විය යුතු අතර හැකිනම් දින කිහිපයකට වරක් වතුර මාරු කිරීමත් හොඳයි. දින කිහිපයක් ගත වූ විට ඔබට එම ගැටය අසලින් කුඩා සුදු පැහැති මුල් මෘදු ලෙස වර්ධනය වීමට පටන් ගන්නා ආකාරය දැකගත හැකියි. එය තමයි නව මුදල් ශාකයක් උපත ලබන ලකුණ. දින කිහිපයකට පසුව ඔබ දැකගනීවි කුඩා මුල් හොඳින් වර්ධනය වී ඇති බව. මුල් ටිකක් දිගට වර්ධනය වූ විට එම ශාකය පස සහිත කුඩා බඳුනකට මාරු කළ හැකි. මෙහිදී හොඳින් ජලය ගලා යන මෘදු සහ පෝෂණය සහිත පසක් භාවිත කිරීම වැදගත් වේ. ඉන් පසුව ශාකය හිරු එළිය ඍජුවම නොවැටෙන ආලෝකයක් ඇති ස්ථානයක තබන්න. මෙලෙස නිසි ලෙස රැක බලා ගන්නවා නම් ඔබේ නව මුදල් ශාකය ඉතා ඉක්මනින් නව කොළ සහ වැල් සමග ලස්සනට වර්ධනය වීමට පටන් ගනී. ඔබේ නව මුදල් ශාකය සාර්ථකව වර්ධනය වීම සඳහා මම මේ කියන උපදෙස් පිළිපදිය යුතුමයි. හිරු එළිය ඍජුව වැටෙන ස්ථානයක තබන්න එපා. ශාකයට ජලය අඩුවෙන් දමන්න එපා. ජලය වැඩියෙන් දමන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණයකට දමන්න. ශාකයේ තබා ගන්න බඳුන පිරිසිදු විය යුතුයි සහ වාතාශ්‍රයට සුදුසු විය යුතුයි. මේ සරල පියවර කිහිපය අනුගමනය කරන්න. ඔබේ නව මුදල් ශාකය පහසුවෙන් වර්ධනය වීමට පටන් ගන්නවා. ඔබේ මුදල් ශාකය ජනේලයේ අසල තබා ගන්න. එම ස්ථානය ශාකයට හොඳ ස්වාභාවික ආලෝකය ලබා දෙන අතර එම ආලෝකය මගින් ශාකයේ වර්ධනය තවදුරටත් ඉක්මනින් සහ සෞඛ්‍යවත් ලෙස සිදුවේ. මීට අමතරව ජනේලය අසල තබා ගැනීමෙන් ඔබේ නිවස තුළට පැමිණෙන ආලෝකයත් අලංකාර ලෙස හැඩගනී. නිවසේ සුබ ශක්තියත් වැඩි කරයි.
දැන් ඔබට පැහැදිලිව තේරෙනවා එක් මුදල් ශාකයකින් නව පැළ 10ක් පවා සෑදිය හැකි බව. මෙම ක්‍රමය ඉතා සරල සහ කාර්යක්ෂමයි. ඔබත් මෙම ක්‍රමය උත්සාහ කරලා බලන්න. පසුව අදහස් කොටසෙහි ඔබේ අත්දැකීම් සහ විශේෂ උපදෙස් අපත් සමග බෙදා ගන්න. ඔබට නිවසේ ධනාත්මක ශක්තිය වැඩි කර ගැනීමට සහ වර්ධනය වන ශාක පිළිබඳ තවත් උපදෙස් ලබා ගැනීමට ඔබගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර ඔබගේ නොටිෆිකේෂන් එකත් ඔන් කරන්න. අපත් සමග මෙම සුබ සහ සෞභාග්‍ය පතේ දිගේ දිගටම ගමන් කරන්න. ඔබට සුබ දවසක්.